Hi යාළුවනේ. ඔන්න ඔයාලා අද එකතු වෙන්නේ අපේ දෙවෙනි vlog එකත් එක්ක. පුළුවන් නම් කියන්න බලන්න අපි අද කොහෙද යන්නේ කියලා. අද අපේ main target location එක තමයි මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන සෙම්බුවත්ත ලේක් එක. ඒ අතරමඟදීත් අපිට හම්බ වෙන විශේෂ ස්ථාන කීපයක්ම අපි බලනවා. අපි උදේ 7ට වගේ තමයි ගෙදරින් යන පිටත් උනේ. ඒ පිටත් වෙලා අපි ගියේ නම් කෑගල්ලෙන් නුවර පැත්තට ගිහිල්ලා නුවර පැත්තෙන් මාතලේ පැත්තට. එහෙම නැත්නම් කෙනෙක්ට පුළුවන් කුරුණෑගල පැත්තට ඇවිල්ලා ඒ පැත්තෙන් මාතලේ පැත්තට ගිහිල්ලා ඒ විදිහටත් යන්න. යන්න පාරවල් ගොඩක් තියෙනවා. කොහොම වුණත් නුවර ඉඳලා යනවා නම් සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් කිලෝමීටර් 25ක් 30ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මාතලේට ගිහිල්ලා යනවා නම් ඒත් දල වශයෙන් කිලෝමීටර් 20ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඔන්න ඉතින් අපි පිළිමතලාව ටවුන් එකත් පහු කරගෙන ඉස්සරහට ගියා. එහෙම යන අතරමඟදී තවත් පාරකින් හැරිලා ටිකක් දුර ගියාම අපිට හම්බ වෙනවා ජලාශයක්. මේ ජලාශය තමයි පොල්ගොල්ල ජලාශය. අපි මෙහෙම වාහනේ යන ගමන් පොඩි වීඩියෝ එකක් ගත්තට සාමාන්‍යයෙන් මේ ඩෑම් එක උඩ නතර වෙලා වීඩියෝ කරන්න, ෆොටෝ ගන්න, නිකරුණේ ගැවසෙන්න, ඒ වගේ දේවල් කරන්න නම් තහනම්. එහෙම කියලා යාලා බෝඩ්ම ගහලා තියෙනවා. ඉතින් අපි ඒ වටපිටාවත් බලාගෙනම ඉස්සරහට ගියා. අපේ ඊළඟ ටාගට් එක උනේ අපිට උදේට කෑම කන්න තැනක් හොයාගන්න එක. කොහොම හරි ජලාශය කිට්ටුවම තියෙන පුංචි තැනක් අපි කෑම කන්න තෝරගත්තා. මෙතන වාහනේ නවත්තලා කෑම කන්න පුළුවන් තරම් ඉඩ ප්‍රමාණයක් තියෙන තැනක්. ඒ වගේම ගොඩක් අය කෑම කන්න පාවිච්චි කරපු තැනක්. ඒක අපි දැනගත්තේ කොහොමද දන්නවද? මේ බලන්නකෝ යාළුවනේ කරලා තියෙන දේ. එක කෑම කොළ, වතුර බෝතල්, ප්ලාස්ටික්, පොලිතීන් ගොඩාක් කුණු මෙහෙම දාලා ගිහින් තිබ්බා. මං හිතන්නේ එහෙම නොකර ඉන්නව නම් හොඳයි. අපි මේ පරිසරය ආරක්ෂා කරගන්න ඕනනේ. ඉතින් අපි ওই විදිහට කෑමත් කාලා ඉවර වෙලා අපි ආයෙත් පිටත් වුණා අපේ ගමන යන්න. අපේ ගමනාන්තය සෙම්බුවත්ත ලේක් එක වුණාට ඒ යන අතරමඟදී හම්බ වෙන ලස්සන තවත් එක් ස්ථානයකට අපි ගියා. දන්නවද යාළුවනේ? විශේෂම දේ තමයි අපි ඒ තැනට යන්න පාවිච්චි කරපු පාර. මේක පුදුම ලස්සන පාරක්. ඔයාලට වීඩියෝ එකෙම බලා ගන්න පුළුවන්. මේක පටු පාරක්. පාර පටු වුණාට පාර හොඳට හදලා තියෙනවා. සාමාන්‍යයෙන් වාහන දෙකක් මාරු වෙන්න නම් අමාරුයි. හැබැයි තනි වාහනයකට ගියෑගේ බලන්නකෝ මේ පාර දෙපැත්තේ තියෙන ලස්සන කරාඹු ගස්. මේවා ගොඩක් උස පරණ ලොකු කරාඹු ගස්. අපි අර කරාඹු නැටි කියන්නේ. ඒ ගසුත් එක්ක ඒ කඳුකර පරිසරයත් එක්ක මාර ලස්සනක් මෙතෙන්ට එකතු වෙලා තිබ්බා. මෙන්න මෙතනට තමයි යාළුවනේ අපි ආවේ. මේ තමයි හුන්නස්කිරිය වෝටර්ෆෝල්. හුන්නස්කිරිය දියැල්ල. මේක තියෙන්නේ ගොඩක් අය දන්න හුන්නස්කිරිය හොටෙල් එක ගාවමයි. මේකේදී ඇතුළට යන්න පුංචි ටිකට් එකක් ගන්නවා. ඒක අරගෙන ඔයාලට පයින් යන්න තියෙන දියැල්ල ගාවටම පයින් යන්න පුළුවන්. ඒ යන පාර මාරම ලස්සනයි. මොකද වටේට තියෙන්නේ තේ වතු යායවල්, ඒ මදිවට වටේට කඳු, ඈතින් පෙනෙන දියැල්ල, ඒකේ සද්දේ පුදුම ලස්සනක් ඒ පරිසරයට එකතු කරනවා. ඉතින් මේකේ තියෙන වටිනම දේ තමයි මේ දියැල්ල ගාවටම අපිට යන්න පුළුවන්කමක් තියෙනවා. සාමාන්‍යයෙන් දියැල්ලක් අපි අනිත් දියැල්ල නම් ඈත ඉඳලානේ බලන්නේ. මේ දියැල්ල ළඟටම ගියාගේ. ඒ දියැල්ලෙන් එන පිනිවල සීතල ඇඟේ වදිද්දි අම්මෝ පුදුම සනීපයක් දැනෙන්නේ. හැබැයි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ගල් උඩින් ලෙස්සන තැන් වලින් හැම යන්න තියෙනවා. පරිස්සමනේ අංක 1. ඒ පරිස්සමත් බලාගෙන අපි දියැල්ල ළඟටම ගියා.
මේ දියැල්ල වැටෙන්නේ තට්ටු දෙකක් විදිහට. දැන් අපි මේ දියැල්ල දිහා බලන් ඉන්නේ දියැල්ල මැද හරියේ ඉඳලා. ඔයාලට පුළුවන් තව ටිකක් පල්ලෙහාට බෑලා ගිහිල්ලා දියැලියේ පල්ලෙහා හරියේ ඉඳලා දියැල්ල වැටෙන විදිහ ලස්සනට බලන්න. මේ පිණු ඇඟට වැටෙද්දි පුදුම සීතලක් දැනෙන්නේ යාළුවනේ. දියැල්ලේ පල්ලෙහාම හරිය තියෙනවා. ඔයාලට ඕනේ නම් නාන්න කරන්න පුළුවන් තටාකයකුත්. ඉතින් අපි ඔය විදිහට ඈත ඉඳලා ළඟ ඉඳලා එක විදිවලට දියැල්ල බලලා එතන ෆොටෝත් අරගෙන අපි අපේ අවසාන ටාගට් ලොකේෂන් එක වෙච්ච සෙම්බුවත්ත ලේක් එක බලන්න යන පිටත් වුණා. සාමාන්‍යයෙන් මෙච්චර කල් සෙම්බුවත්තට ගියපු අය යන්න පාවිච්චි කරපු පාරෙන් නෙමෙයි අපි ගියේ. මොකද ඒ පාර මේ දවස්වල ඉදිකිරීම් තත්ත්වයටතේ තමයි තියෙන්නේ. ඒ නිසා ඒ පාර වහලා මෙතන අපිට ට්‍රැවල් පාක් එකේ හිටපු අංකල්ලා පාර පෙන්නලා අලුතින් හදපු පාරකින් තමයි අපිට සෙම්බුවත්තට යන්න ඕනේ. හැබැයි යාළුවනේ ප්‍රශ්නයකට තියෙන්නේ මේ පාර නම් ගොඩක්ම දුෂ්කරයි. අපි ගියපු දවසෙත් ගොඩක් ටුවරිස්ලා හැම මේ පැත්තට ඇවිල්ලා තිබ්බා. හැබැයි එයාලටත් එයාලගේ වාහන පාර අතරමැද නවත්තලා ටුක් එකක් දාගෙන තමයි ඒ සෙම්බුවත්ත තිබ්බ පැත්තට යන්න උනේ. කොහොම හරි අපි ගියපු වාහනේ නම් යන්න පුළුවන්කමක් තිබ්බා එතෙන්ට. අපි ඒත් ගියේ ගොඩක් අමාරුවෙන් වීඩියෝ එකේම ඔයාලට පේනවා ඇති කොච්චර ගැස්සෙනවද ලොකු වලවල්. මේ හරියනම් එච්චර අවුලක් නැහැ. තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ මෙහෙම කොන්ක්‍රීට් පාරක්වත් හරියට නැහැ. හරියට කැලයක් මැදින් යනවා වගේ තමයි දැනෙන්නේ. වලවල් ගල් අපි ඉතින් කොහොම හරි අපිට යන්න ඕනේ තැනට ගියාට ගමන නම් ගොඩක් දුෂ්කර වුණා. අපි බයෙන් තමයි ගියෙත් මුල ටිකේ. යාළුවනේ ඔයාලට පේනවද මේ ඈතින් පේන ලොකු බිල්ඩින් එක? මේක ඉස්සර තේ ෆැක්ටරි එකක්ලු. දැන් නම් මේක පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි තාමත් බිල්ඩින් එක එතන හැමම තියෙනවා. මෙතන තමයි තියෙන්නේ සෙම්බුවත්ත ලේක් එක ගාවට යන්න ඕනේ කරන ටිකට් එක ගන්න ටිකට් කවුන්ට් එකයි කාර් පාකින් එකයි. කෙනෙක් හිතන්න පුළුවන් මොකටද මේ වගේ තැනකට අපි ටිකට් එකක් ගන්න කියලා. හැබැයි ඇත්තම කතාව කිව්වොත් ඒක ඇතුලේ තියෙන ටොයිලට්ස් වල නඩත්තු කටයුතු කරන්න, ඒවා පිරිසිදු කරන්න, ඊට අමතරව සමහරක් කට්ටිය දාලා යන කුණු, ඒ වගේ දේවල් අයින් කරලා පරිසරය පිරිසිදු කරන්න, ඒ වගේ දේවල් වලට සල්ලි ඕනි කරනවා ඒ කට්ටියට දෙන්න. ඉතින් ඒකට පුංචි මුදලක් දීලා අපි ටිකට් එකක් ගත්තා කියලා පාඩු වෙන්නේ නැහැ. කොහොම හරි අපි ෆැක්ටරිය වටේත් බලලා කරලා අපි කට්ටියට ඕනි කරන ටිකට්ස් ටික ගන්න ටිකට් කවුන්ට් එක ගාවට ගියා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක්ට ටිකට් එකක් රුපියල් 400ක් වෙනවා ලංකාවේ ලෝකල් විදිහට ගත්තොත්. ඊට අමතරව පොඩි ළමයෙක්ට රුපියල් 150ක් වෙනවා. ඉතින් කොහොම හරි මෙතනින් ටිකට් උත් අරගෙන යන්න ඕනේ. යන්න තියෙන්නේ එක්ක පයින් එහෙම නැත්නම් ට්‍රැවල් එකක් ටුක් එකක් දාගෙන. මොකද පාර තාම හදලා නැහැ වෙන වාහනයකට යන්න පුළුවන් වෙන විදිහට. අපේ අම්මලා තාත්තලා නම් ටුක් එකක් දාගෙන තමයි ගියේ. හැබැයි අපි නම් ආසාවටත් එක පයින් යන්න තීරණය කරා. මේ පාර නම් ගොඩක් දුෂ්කරයි. මොකද කැඩිලා ගිහිල්ලා වලවල් ගල් එහෙම තියෙනවා. ටුක් එක යනවා නම් රුපියල් 400ක් වගේ ගන්නවා. අපි ඉතින් පයින්ම ගියා. ඒ වෙලාව දවල් 11 විතර පැනලා නිසා ඔව්වත් එක්ක රස්නයක් තිබ්බත් ඒක කඳුකර පැත්තක් නිසා ඒත් එක්ක සීතල හුළඟකුත් එනවා. කොහොම හරි අපි ළඟට ගියා. බලන්නකෝ යාළුවනේ මෙතන තියෙන ලස්සන දෙපැත්තේ තේ වතු පුංචි කඳු. ඉතින් මෙන්න මේක තමයි අපේ අන්තිම ලොකේෂන් එක, අපේ ගමනාන්තය. ඒ තමයි සෙම්බුවත්ත ලේක් එක. මේක නිකම්ම ලේක් එකක් විතරක්ම නෙමෙයි. මේක ඇත්තටම ලස්සන තියෙන්නේ වටේ තියෙන පරිසරයත් එක්ක එකට එකතු වෙලා තියෙන ලස්සන. සෙම්බුවත්ත වැව ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතල දිස්ත්‍රික්කයේ එල්කඩුව කියන ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. මේක ජනප්‍රිය සංචාරක ස්ථානයක්. හන්තාන සහ නකල්ස් කඳු වැටි මේ ආසන්නයේ තියෙනවා. සාමාන්‍යයෙන් මේ පැත්තේ තියෙන සිසිල් කඳුකර පරිසර පද්ධතියක්. හරියට නුවරඑළියට සමාන පරිසර පද්ධතියක් කිව්වොත් මං හරි. මේ බලන්නකෝ ඒ ළඟම තියෙනවා ස්වභාවික වෙන උල්පත් ජලය එකතු වෙලා හැදෙන පිහිනුම් තටාකයකුත්. ඔයාලට මේකෙන් නා ගන්න පුළුවන්.
වැව ගැඹුරු නිසා අපිට වැවේ නාන්න දෙන්නේ නැහැ. නාන්න දෙන්නේ මේ පිහිනුම් තටාකේ. කොහොම හරි මේක ස්වභාවික වැවක් වගේ පෙවුනට මේක ඇත්තටම ස්වභාවික නෑ. මිනිසා විසින් නිර්මාණය කරපු කෘත්‍රිම වැවක්. දැක්කද යාළුවනේ අපිට යාළුවෙකුත් හම්බුණා. ඉතින් කොහොම හරි අපි ඔන්න හට් එකක් යටටත් ආවා. එතෙන්ට ඒ වටේ පරිසරය ලස්සනට පේනවා. බලන්නකෝ ඈතින් පේන හංස බෝට්ටුව. මේ වගේ හංස බෝට්ටු වලත් ඔයාලට යන්න පුළුවන්. අපි ඔය විදිහට බෝට්ටු පැදලා ඉවර වෙලා දවල් කෑමත් ගත්තේ එතනදිම තමයි. එහෙම කෑම කාලා ඉවර වෙලා ඊට පස්සේ අපි ආයෙත් වටේ බලන්න පොඩ්ඩක් ඇවිදින්න ගත්තා. ඔයාලා හැමෝම බලලා ඇති හැරි පොටර් ෆිල්ම් එක. ඒ ෆිල්ම් එකේ තියෙන අර මායාකාරී කැලෑවල් අන්න ඒ වගේ හැඟීමක් මේ පරිසරයේ ඇවිදිද්දි ඇත්තටම එනවා. එක පැත්තකින් කළුවරයි, එක පැත්තකින් එළියයි, ඒ මදිවටේ සීතලයි, ගස්වල හුණග වැදෙද්දී එන අමුතු සද්දේ ඒක හිතට බයක් එක්ක අමුතුම හැඟීමක්, ලස්සන හැඟීමක් එකතු කරනවා. දන්නවද යාළුවනේ? මම නම් ගොඩක්ම කැමති වෙච්ච වැඩේ උනේ ඒ පයිනස් කැලෑවේ මායිමත් වැවේ මායිමත් අතර පුංචි පාරක් තිබ්බා. ගස්වල මුල් ගිහිල්ලා අන්නේ පාරේ උඩින් ඇවිදගෙන යන එක තමයි මාරම ලස්සන හැඟීමක් එකතු කරේ. බලන්නකො මේ පරිසරයේ තියෙන ලස්සන. මේක වචන වලින් කියනවට වඩා එතෙන්ට ගිහිල්ලා ඒ දැනෙන ෆීලිං එකත් එක්ක කෙනෙක්ට අත්විඳින්න තියනවා නම් ඇත්තටම ගොඩක් වටිනවා. අපි අයිස්ක්‍රීමුත් කාලා අහපව් එන්න පිටත් වුණා. ඒ එනකොට වෙලාව සාමාන්‍යයෙන් හවස 3:00ට විතර ඇති. අපි යනකොට නම් පයින් ගියාට එනකොට පයින් එන තරම් පණක් තිබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔක්කොමලා වීල් දෙකක් දාගෙන තමයි කාර් පාක් එකට ආවේ. ඉතින් යාළුවනේ අන්න ඔය විදිහට තමයි අපේ එදා ගමන ඉවර වුණේ. අපි ගමන යනකොට කෑගල්ලෙන් නුවර පැත්තට ගිහිල්ලා හැම ගියා වුණාට එනකොට නම් ආවේ හපව කුරුණෑගල පැත්තේ. ඉතින් යාළුවනේ මං හිතනවා ඔයාලා අපේ මේ දෙවැනි vlog එකත් enjoy කරන්න ඇති කියලා. කවුරු හරි subscribe කරලා නැත්නම් තාමත් අපිව subscribe කරන්න කියලා ඉල්ලන ගමන් අපේ වීඩියෝ එකට like කරලා comment කරලා share කරන්න. එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.